everyone, welcome back to Nomadic Junkies. ඔන්න ඉතින් අද වීඩියෝ එක මීන මාකට් part 2 මීන මාකට් එකේ part 1 වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා අපේ channel එකට ගිහිල්ලා බලන්න. ඒකේ තියෙන්නේ flower market එක ගැන. ඉතින් දැන් අපි ඉන්නේ fish market එකේ. ඔයාලා දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අබුඩ අපි වල තියෙන ලොකුම fish market එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මොනවද මේ fish market එකේ තියෙන මාළු జాති සහ අපි fish market එක ඇතුළට ගිහිල්ලා මොනවද කරන්නේ කියලා ඔයාලා දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. පේනවා ඇති මේ ෆිෂ් මාකට් එකේ මාළු වර්ග හරි ලස්සනට arrange කරලා තියෙනවා යාලා. හරිම පිරිසිදුයි fresh. ඉතින් ඔයාලට මෙතනට ගියොත් ඕනම જાතියක මාළු වර්ගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම જાතියක්ම වගේ මාළු මෙතන තියෙනවා. ඉතින් ලංකාවෙත් තියෙනවා පෑලියගොඩ මාළු මාකට් එක. උදේම යන්න ඕනේ. එතන බිස්නස් කරන අය අරගෙන යන නිසා. හැබැයි මෙතන එහෙම නැහැ. ෆිෂ් මාකට් එක open time duration එක 9 ඉඳලා 11 වෙනකන්. ඉතින් ඒ time එකට ගියොත් අපිට ඕනෙම මාළු જાතියක් මෙතනින් අරගන්න පුළුවන්. ඒ වගේම මෙතන වෙනම section එකක් තියෙනවා. ඔයාලට සමහර මාළු කපන්න දන්නේ නැහැ. සමහර මාළු කපන්න කැමති නැහැ. ඉතින් එයාලට මෙතන වෙනම section එකක් තියෙනවා. එයාලට මාළු clean කරගන්න පුළුවන්. ඉතින් ඒ service එකත් මෙතන තියෙනවා. ඒ වගේම ඔයාලට ඕනේ නම් මෙතන තියෙන ඕනම seafood එකක් අරගෙන ඔයාලා කැමති විදියකට හදවගෙන කන්නත් පුළුවන්. ඉතින් ඒ service එකත් මෙතන තියෙනවා. ඔයාලා අබු ඩාබි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතන ඒ experience එකත් ගන්න. ලස්සන මාළු. බලන්න කොච්චර ලස්සන තියෙනවද කියලා. ඉතින් මෙතන ටූනා ෂාක් වගේ මාළු වර්ගයක් තියෙනවා. ෂාක් කිලෝ එකක් දිරම් 30යි. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින් 2600ක් වගේ. This fish? Fish. 30. Sea bream, huh? How much sea bream? 35. Sea bass how much? 25. Sea bass 25. Kelawalla? This one. The small one. How much? මේ තියෙන ලංකාවේ ගොඩක් ජනප්‍රිය කෙලවල් මාළු. අපි පොඩි මාළුව ගත්තොත් රුපියල් ලංකාවේ සල්ලි වලින් රුපියල් 3500ක් වගේ වෙනවා. ලොකු මාළුව ගත්තොත් ලංකාවේ රුපියල් වලින් 7500ක් වගේ වෙනවා. ඉතින් එහෙට වඩා මෙහෙ ටිකක් ගණන්. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. මෙතනදී culinary experience එකත් අපි ගන්නවා. ඉතින් ඒකත් අපි ඔයාලත් එක්ක share කරගන්නවා. දිගටම වීඩියෝ එක බලන්න. නේද? How much this one? Crab? 40. Expensive. Hi sir, how are you? 1 kilo. 1 kilo 35. ලොකු එකනේ. Oh my god. ඉතින් අපිට මේ පේන්නේ බූවල්ලෙක්. මෙතන බූවල්ලොත් ඉන්නවා. අපි ගොඩක්ම කැමති සීෆුඩ් වලට, සීෆුඩ් ලවර්ස්ලා. ඉතින් අපි මෙතනින් පොඩි බූවල්ලෙක් ගත්තා. ලංකාවේදී නම් අපි සාමාන්‍ය බූවල්ලෝ කනවා. වැලිකම මාතර මිරිසට වගේ යද්දී ගොඩක්ම හුදායිනේ ගොඩක් බූවල්ලෝ යාගෙන ඉන්නවා ගොඩක් අය. ඒක මතක් වුණා අපි මෙතන බූවල්ලෝ දගින්. ඉතින් අපි පොඩි බූවල්ලෙක් ගත්තා. ඒ වගේම ඉස්සෝ ගත්තා මෙතනින්, දැල්ලොත් ගත්තා. ඉතින් අහම තමයි අපි සීෆුඩ් ගත්තේ. අපි මාළු ගත්තේ නැහැ. මොකද අපි ගොඩක්ම මාළු කන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා නේ dry fish තියෙනවා, මොජු තියෙනවා, ගොඩක් જાති තියෙනවා. dry fish, මොජු, pickle. එතකොට මේ කෝනිස්සු බැදුමක් තියෙනවා. How much? 15. 15. මම හිතන්නේ අපේ තියෙනවා මේ You have brinjal බොම්බෙලි කරවල වගේ මොනවා හරි brinjal
ගොඩක් දන්න එක ඒ වගේම මෙතනින් ඩ්‍රයි ෆිෂ් පිකල් වගේ දේවලුත් ගන්න පුළුවන්. ඒකට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ජාති ගොඩක් තියෙනවා. නෑ මේ වම්බුට මෝජු බැලුවේ. වම්බුට මෝජු නෑ මේ බැදම විතරයි තියෙන්නේ. මේ නයිමේස් this one chili pickle chili පිකල්. vinegar අන්න ඉතින් ඊළඟට අපි යන්නේ ඉන්ට්‍රෙස්ටිංම පාර්ට් එකට. අපි මෙතනින් මාළු එක්ක අරගෙන අපි කැමති විදියකට හදවගෙන කන්න තමයි යන්නේ. one piece enough. ඉතින් අපි මේ ගත්ත මාළුව මෙන්න මේ වගේ තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට දීලා අපිට හදවගෙන කන්න පුළුවන්. ඇත්තටම මෙතන අලුත්ම මාළු තියෙන. ඉතින් අලුත්ම මාළු අරගෙන ග්‍රිල් කරලා එහෙම කද්දේ ඇත්තටම හරි රසයි. අපි යන පෙන්නන්න. Thank you. ඉතින් මේ තියෙන ක්ලීනින් සෙක්ෂන් එක. ඉතින් අපි අරගත්ත මාළු මෙතෙන්ට දීලා අපිට ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් එයාලා ක්ලීන් කරලා දෙනවා. ඉතින් ඒකට වෙනම එයාලා charge කරනවා. මේ මාළුව රෙඩි වෙනවා. හේ ඉතින් අපි මෙතෙන්ලා වාඩිලා ඉනවා 20 minutes යනවා කිව්වනේ. ඔව් 20 minutes. ගොඩාක් කඩ තියෙනවා. ඕන එකක් තෝරගන්න පුළුවන්. සමහර තැන්වල කිලෝ එකකට 15ක් ගන්නවා. සමහර තැන්වල කිලෝ එකකට 12 මාරකට දෙන්නම් කිව්වා. ඒකට අපි අන්තිමට දුන්නේ කිලෝ එකකට 10යි. ඔව් දිරම් 10 නේද? කිලෝ එකකට දිරම් 10යි. මාර ක්ලීන් මෙතන මාළු කඩේකට ආව කියලා තේරෙන්නේ නැහැ ඇත්තටම. ඇත්තටම මේ ස්මෙල් එකක්වත් නැහැ. මම කියන ගියේ ඒකයි. මෙතන කිසිම ස්මෙල් එකක්වත් එන්නේ නැහැ. මට හිතා ගන්න බැරි ඒකයි. ඒ කියන්නේ ඒක නිසා වෙන්නේ නැති ෆුල් කවර් කරලා තියෙන ක්ලීනින් සෙක්ෂන් එක තනිකරම කවර් කරලා තියෙන සීල් කරලා තියෙන ක්ලීනින් සෙක්ෂන් එක ඇත්තටම මාර ක්ලීන්. මම වලට පෙන්වන්න හැදුවේ ඒ කියන්නේ අපි ෂොප් එකක් ගාවට ගියාත් ඒ ෂොප් එක ගායිමක්වත් ඒ පිලී ගඳ එන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ මාළු කඩේකට ගියොත් එහෙම නෙමෙයිනේ. ඒ ළඟට යද්දි ගොඩක්ම ස්මෙල් එක එනවනේ. ඒ වුණාට මෙතන පෑලියකට මාළු මාකට් එක ගාවින් යද්දී අම්බෝ ළඟින් යන්න බෑ ගඳයි. මම දැන් වලට මේ දැක්කම මේ පෙන්නන අපි වාඩිලා ඉන්නේ මේ මාළු කඩේක ඉස්සරහ. හරිද? ඒ වුණාට මේ මාළු කඩේ මෙතනක් තියෙනවා. මේ ඔක්කොම මාළු කඩ තියෙනවා. ඒ වුණාට කිසිම ස්මෙල් එකක් එන්නේ නැහැ මෙතන. ලොකු දුරක් නැහැ නේ. මෙතන ඉඳන් මෙතනට. ඒකට කිසිම ස්මෙල් එකක් එන්නේ නැහැ. මාර ක්ලීන් එකට යලා තියන් ඉන්නවා. බිම ටොපික් වලයක්වත් මුකුත්ම නැහැ. මම ඒක කිව්වා ඔයාලට මෝල් එකකට ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි මේක තුඩාවන් තියෙන්නේ. ඒ තරමට ක්ලීන්. නොයිස් එකක් නැහැ මුකුත් කෑ ගහන්න නොයිස් එකක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා නිදහසේ මාළු අරගෙන නිදහසේ මාළු හදාගෙන නිදහසේ කාලා අපි ගිහිල්ලා බලමු දැන් අපේ එක මොනව වෙනවද දන්නේ නැහැ නේ. යාළුවා අපි එක මාරු කරත් දන්නේ වෙන මාළුවෙකුට යමු. අපි ගිහිල්ලා බලමු. කාට් එකක් තියෙනවා නේ. කිං කොකනට් තියෙනවා. How much king coconut? 8 dirham. From Sri Lanka, yeah? Sri Lanka. මේ තියෙන ලංකාවේ තැඹිලි. මෙහි තැඹිලි ගෙඩියක් ලංකාවේ රුපියල් වලින් රුපියල් 280ක් වගේ වෙනවා. ඉතින් මං හිතන්නේ ලංකාවෙත් මේ දවස්වල තැඹිලි ගෙඩියක් ඒ ගණන්. ඉතින් අපි මාළුවත් එක්ක කන්න මෙතනින් වඩේ කට්ලට් එකකුයි ගත්තා. චායි එකකුත් එක්ක. ග්‍රිල් එකේ රෙඩි වෙනවා අපිට.
මෙතන කනද අපි අතනට යනවද? එතන වාඩි වෙනවා. මෙතන හිමු. ඔන්න guys අපේ ෆිෂ් එකත් රෙඩි. අපි ආවේ මෙතෙන්ට කන්න. අපි try කරලා බලමු. අපි ඉස්සෙල්ලා අපි පෙන්නන මෙතන. මාර ලස්සනයි. මාරම ලස්සනයි. මාකට්. අතන එකත් එක්ක මාරු විදිහට යනවනේ. අතන බර්ත්ඩේ පාටි එකක් යනවා. මේ එන සීතලත් එක්ක උණු උණුවේ අපි බලමු මේක. Wow. Yummy yummy. juicy ya. මේකද? රසයිද? රසයි. අපේ ලංකාවේ ගල් මාළු තියෙන්නේ. ගල් මාළු රසයිනේ. ගල් මාළු රසයි. එයාලා දුන්න අපිට ග්‍රේවි එකක් සයි කරලා බලමු. හයි. රසයිද? රසයි. මේක සුපිරි. ඉන්නවට කවන්නද? ආ. සයි නා. guys gravy එකත් එක්ක මාර රසයි. මේක රසයි. රසයි. අර ඒකෙන් මේකේන ඔක්කොම මේවා ටික යනවා ඒකේ. එකක් වසාබි වගේ මොනවද? රසයිනේ. රසයි guys ඔයාලත් අබුඩාබි ඉන්නව නම් ෆිෂ් මාකට් එකට ඇවිල්ලා try කරන්න අනිවාර්යෙන් try කරන්න මාළු එක්ක අරගෙන අපි ගත්ත මාළු අපි දාන්න නේද? price එහෙමත් reasonable. ලොකු ගානක් කරන්න. දිරම් 20යි ගියේ. ඉතින් රසයි ඇත්තටම රසයි. එයා අපිත් ඇවිල්ලා try කරන්න තව කෙනෙක් ඇවිල්ලා ඉන්න ටේස්ට් කරන්න. අපි අන්තිමට ඔයාට දෙන්නන්නේ. sorry darling. මේ මගේ ගාට මේ කටුවක් දෙන්නකෝ මේ කටුව. එපා එපා එපා. දැන් දෙන්න එපා. කට ඕනද? ඔයාට තව චුට්ටකින් දෙන්නම් සුද්දෝ. බවනේ. දෙන්නම මම ඉන්න. මේ ඕක දෙන්න හැම මේක මේක දාලා. ඔව්. වාට දෙන්නම් ඉන්න. ඔහොම ඉන්න හොඳ. ඔහොම ඉන්න. වා බලන් ඉන්න තන. ඔන්න ඉතින් අපි කාලා ඔන්න ඉතින් අදට vlog එක ඉවරයි. අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙමු. ඊළඟ vlog එක excited නේද? adventure vlog එකක්. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. බස් එකක් එනවා. අපේ බස් එකේ එනවා. එහෙනම් ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙමු. Bye. We are Nomadic Junkies.